ආයුබෝවන් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. නිරෝගී හිසකිස් කියන්නේ අපි කාගෙත් ලස්සන సౌందර්ය ඉහළ නංවන තවත් එක ලක්ෂණයක් නේ. ඉතින් කාන්තා පාර්ශවය වගේම පිරිමි පාර්ශවයත් ගොඩක් සැලකිලිමත් වෙන දෙයක් තමයි තමන්ගේ හිසකිස්. ඉතින් වර්තමානයේ බිසි ෂෙඩියුල් එකත් එක්ක හිසකිස් වලට කරන රසායනික රූපලාවන්‍ය ප්‍රතිකාර නිසා හැමෝටම තියෙන ප්‍රධානම රූපලාවන්‍ය ගැටලුව විදිහට අකලට හිසකිස් සුදු වීම, හිසකිස් හැලී යාම සහ හිස්සොරි යන ගැටලුවට ගෙදරදීම කරගන්න පුළුවන් සුවිශේෂී ප්‍රතිකාරයක් කරන්න තමයි මම මේ හදන්නේ. මුලින්ම ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ටික හොයාගෙන ඉමුකෝ. ඉතින් මේ තියෙන පේරකොළ වලින් 3 හිසකිස් මහත් කරගන්න පුළුවන්. ඒ වගේම මුලින්ම කඩාගත්ත කුඹුක් දළු තුවාල ගොඩ කරලා චර්ම රෝග සුව කරන හැකියාවක්, ඒ වගේම විෂ නොසන හැකියාවකුත් තියෙන නිසා මේ ප්‍රතිකාරයට අපි කුඹුක් දළුත් එකතු කර ගන්නවා. ඉතින් මේ තියෙන කෝමාරිකා හිස් කබල සිසිල් බවට පත් කරලා හිසකිස් වැටෙන එක නවත්තලා දෙගුණයක් වේගයෙන් හිසකිස් වර්ධනය කරන හැකියාවකුත් කෝමාරිකාවට තියෙන නිසා මේ ප්‍රතිකාරයට ඒකත් අපි එකතු කර ගන්නවා. ඉතින් ඊළඟට නැතුවම බැරි දෙයක් තමයි පොකුරු වදමල්. 2-3ක් පමණ අරගන්න. තට්ටේ පෑදුණු හිස්වල පවා හිසකිස් වේගයෙන් වර්ධනය කරන විශ්මිත හැකියාවක් මේ වදමල් වලට තියෙනවා. ඉතින් මේ තියෙන අපි කවුරුත් දන්න ලූණු පොතු තඹපු වතුර වලිනුත් අපේ කොණ්ඩෙට හොඳ ඝනකමක් ලබා ගන්න පුළුවන් නිසා මේ ප්‍රතිකාරයට අපි ලූණු පොතු ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් නිවසේ ඉන්න වටපිටාවෙන් හොයාගන්න පුළුවන් මේ වටිනා ඖෂධීය ශාක වලින් ඇත්තටම ඉස්සරි නැති කරලා කොණ්ඩේ වේගෙන් අවලදනවා කියලා කියන්නේ කොයි තරම්නම් විශ්මිත හැකියාවක් ඇතිද නේද? නිකන් ඉන්න එකේ ඔයත් try කරලා බලන්න. රුපියලක්වත් වියදම් නොකරම නිරෝගී කොණ්ඩයක් ලබා ගන්න පුළුවන් නේ. කොණ්ඩේ වැවෙන්න, කොණ්ඩේ කළු වෙන්න, හිස්සොරි බැක්ටීරියා ආසාදන හරියටම ඉක්මනට සුව වෙන්න කරන්න පුළුවන් පාට පෝෂණයේ වෙනසක් නැති වෙන විදිහට කරන මේ ප්‍රතිකාරය ගොඩාක් හොඳයි. ඉතින් මේ විදිහට ලූණු පොතු, පේරකොළ, කුඹුක් දළු, පොකුරු වදමල් සහ කෝමාරිකා පිළිවෙලින් එකතු කරගෙන පියන වහලා තම්බ ගන්න. ඉතින් මේ තියෙන කළු දුරු හිසකිස් වර්ධනය කරනවා වගේම කළු කරගන්නත් උදව් වෙනවා. ඊළඟට උළුහල් අරගෙන තියෙනවා කොණ්ඩේ සිල්කි ස්මූත් කරලා ෂයින් එකක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් මේ උළුහල් වලට තියෙනවා. ඒ වගේම හෙයා growth එක වැඩි කරනවා, හිස්සොරි නැති කරනවා, ස්කැල්ප් එකට තෙතමනයකුත් ලබා දෙනවා. කසන සුළු බව නැති කරලා අකලට හිසකිස් පැසීමක් නැති කරන නිසා අපි උළුහලුත් මේකට යොදා ගන්නවා. ඉතින් විනාඩි 20කට විතර පස්සේ ඒ ඔක්කොම දේවල් හොඳින් තැම්බිලා පෝෂ්‍ය කොටස් උරාගෙන තියනවා පේනවා නේද? වාජනේ ලිපෙන් බාලා නිවුනට පස්සේ මේ වගේ වීදුරුවකට විෂ ටික එකතු කරගන්න. ඊට පස්සේ යූස් කරන්න ලේසි වෙන්න මේ වගේ ස්ප්‍රේ බොටල් එකකට දාගෙන සතියකට දවස් 2ක් හෝ 3ක් නාන්න විනාඩි 30කට පමණ පෙර හොඳින් ස්කැල්ප් එකට ස්ප්‍රේ කරගෙන මසාජ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කිසිම ෂැම්පූ වර්ගයක් යූස් කරන්න එපා. නිකන් ඇල් වතුරෙන් සෝදලා දාන්න. ඉතින් ඔය විදිහට මාසයක් 2ක් විතර කරනකොට ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඇත්තටම ඔයාලට පුදුමත් හිතෙයි. එච්චරට විශ්මිතයි මේ ප්‍රතිකාරය. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන් යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. සුබ දවසක්.